නැතුව ලංකාවේ විදිහට ඉන්න පුළුවන්. අපි දැන් යන්නේ ලංකාවේ ගමේ කැම වේලක රස බලන්න. අපිට ශ්‍රී ලාංකික ක්‍රමයට හදපු ආහාර වට්ටෝරුවක රස විඳින්න අවස්ථාව උදා වුණා මේ මොහොතේ. මේ අවන්හලේ ඉඳලා බහස බවන්හල. මේකේ හිමිකරුවා ශ්‍රී ලාංකිකයෙක්. ඔහු තමයි නිරෝෂන්. ඉතින් අපි සූදානම් වෙමින් සිටිනවා මේ සිංහල ආහාර වේල විතරක් නෙමෙයි තවත් බොහෝ ශ්‍රී ලාංකික කෑම වට්ටෝරු ගණනාවක් මේ අවන්හලේ මිලදී ගැනීමේ හැකියාව උදා වෙලා තියෙනවා. මේ සියලු දේවල් කතා කරන්න සූදානම් වෙමින් සිටිනවා අපි. ලංකාවේ මුදලින් රුපියල් ඩොලර් 1.7මේ කරෝල වර්ගයක්
දැනුම් ඉතින් මේ තමයි ශ්‍රී ලංකන් විලයි අලවිහල ලොස් ඇන්ජලිස් නුවර නම් ඔබ වෙන්නේ. ඔබ හදිසියක් ලොස් ඇන්ජලිස් නුවර කරනවා. ඔබට පුළුවන් මේ ගොඩ වැද්දා එහි බාණ්ඩ මෙහි. यात्रा අපි දැන් මේ ඉන්නේ කැලිෆෝනියාවල ලොස් ඇන්ජලිස් නුවර. අපි යන්න හදන්නේ පවුකාරෙන්ගේ නගරයට. එහෙමත් නැත්නම් ලාස් වෙගස් වලට. මේට කිලෝමීටර් 300ක් විතර දුර ගෙවාගෙන කාන්තාරයක් මැද්දෙන් තමයි මේ ගමන යන්න තියෙන්නේ. මේ නගරයට පවුකාරෙන්ගේ නගරය කියලා කියන්නේ මේකේ සුරාවසූද විතරක් නෙමෙයි. වැඩිහිටියන් පමණක් සීමා වෙච්ච බොහොමයක් දී තිබෙන නිසා. සල්ලි උපයන්න වගේම සල්ලි වියදම් කරන්න කැමති බොහෝ පිරිස් මේ නගරයට ඇදිලා එනවා. අපි ගිහිල්ලා බලමු ලාස් වෙගස් මොනවා වගේද කියලා. Las Vegas! If you're having trouble with your
වේගස් වල වටපිටාව තරමක් සීතල වුණත් මේ නගරය හරිම උණුසුම්. ලෝකේ විවිධ රටවල් වල විවිධ ජාතීන් මේ නගරය පුරා සැරිසරන රැස් ගවානම් නොමැති. LB, hey, this bitch right there. You see, I know all the Get the weed, screaming wrong. I'll do what she wants. On my boat inside her ocean, give her this magic potion. Yeah. My name is Fitz Black, and I put LV on the map. If you really want be, there will come strap. Leave a mix match, and that'll beat that. My nigga Young E and my nigga Young Bo beating on the block like the like the police. Niggas smoke weed, high as niggas see me. Gotta walk my way through this circle. After that, so high, yeah, so high, yeah, so faded, yeah. We're Vegas right here. The Vegas, LB. ලාස් වේගස් හඳුන්වන්නේ ලෝ විනෝදාත්මකම නගරය ලෙස. ස්පාඤ්ඤ භාෂාවෙන් ලාස් වේගස් කියන්නේ සනබිම කියන අර්ථයෙන්. ලාස් වේගස් ලෝපුරා ප්‍රසිද්ධව පවතින සූදුව නිසා. මේදී සූදුව කියන්නේ හැංගිලා කරන දෙයක් නෙවෙයි. විශාල කර්මාන්තයක්. මාර්ගයේ වැටලා තියෙන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිමි වැලි වෙත. එහි තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ 40 වන ජනාධිපතිවරයා වුණු රොනල්ඩ් රේගන් වෙනුවෙන් හදපු කෞතුකාගාරයක්. ඔබට පේනවා ඇති මේ කඳුවල තියෙන්නේ කොළ පැහැ වෙනුවට දැවුණු පැහැයක්. අපි මේ ඉන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිමි වැලි ප්‍රදේශයේ. පහුගිය දවස්වල ලැබුගිනි හටගත්තා කියලා අපි ලංකාවේ වාර්තා කරා. ඔබට මෙන්න මේ ප්‍රදේශයේ තමයි මේ ලැබුගිනි හටගෙන තිබෙන්නේ. මොකද
මොකද අධික සුළං සහිත තත්ත්වයක් මේ ප්‍රදේශයේ තියෙනවා. මේ සුළඟත් එක්ක ලැබුගින්න සීඝ්‍රයෙන් පැතිර යනවා. ඒ නිසා තමයි මේ වටේම තියෙන කඳු පන්තියම මේ ආකාරයෙන් දැවුණු පැහැකින් දිස් වෙන්නේ. අපි දැන් යන්න හදන්නේ රොනල්ඩ් රේගන් කෞතුකාගාරණය අරඹන්න. ඔහු තමයි ඇමරිකාවේ 40 වන ජනාධිපතිවරයා. ඒත් එක්කම ඔහු ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන් සහ දේශපාලනමය වශයෙන් ඇමරිකානු ඉතිහාසය වෙනස්කම් රැසකට භාජනය කළ පුද්ගලයෙක්. ඔහු හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ දිනවල හැඳින්වුනේ විශේෂ නමකින් රෙගොනොමික්ස් කියලා. තම පාලන කාලයේදී ඉතා විශාල ලෙස ඇමරිකානු යුද බලය ව්‍යාප්ත කරන්න කටයුතු කරන රේගන් ජනාධිපතිවරයා සෝවියට් දේශය සමග පැවති සීතල යුද්ධය නිමා කරන්නටත් සමත් වෙනවා. ලෝකය පුරා කොමියුනිස්ට් විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ රේගන් ජනාධිපතිවරයා විසින්. මේ තියන්නේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය. මේ කෞතුකාගාරයට ඇතුල් වෙන අය ඒ නැරඹීම සඳහා අවසරපත විදිහට විශේෂ ලාංඡනයක් පැළඳිය යුතුයි. ඒ වගේම මෙහි එන සෑම අයෙකුටම කෞතුකාගාරය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා වෙනම නිලධාරියෙකුත් ලබා දෙනවා. But my favorite portrait is this one right here. And that's because it's all done in text. It's the text of his Berlin Wall speech. So the whole thing is just tiny little print letters. Somebody had a lot of time. ඔබ මේ දකින්නේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ ආලේඛ්‍ය චිත්‍රයක්. 1987 දී බටහිර ජර්මනියේදී ඔහු කරන ලද සුවිශේෂී කතාවක වචනාශ්‍රයෙන් තමයි මේ චිත්‍රය නිර්මාණය කරලා තිබෙන්නේ. 1987 ජුනි 12 වන දින රේගන් ජනාධිපතිවරයා සෝවියට් රුසියාවේ නායකත්වය දරූ මිහායිල් ගොර්බචොව් හට අභිහරණය සඳහා ගිවිසුමකට එළඹෙන ලෙස අභියෝග කරමින් ජර්මනියේ සුප්‍රකට බර්ලින් තාප්පය අසල සිට කරපු මේ කතාව ඓතිහාසික වටිනාකමකින් යුක්තයි. අපි මේ ඉන්නේ රොනල්ඩ් රේගන් කෞතුකාගාරයේ තවත් සුවිශේෂී පරිශ්‍රයක. ඇමරිකාවේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් ජනාධිපතිවරයාගේ ඉඳලා 40 වන ජනාධිපතිවරයා දක්වා ඔවුන්ගේ දූර කාලයන් සහ ඔවුන්ගේ නිල අත්සන මේ ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ තමයි රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ නිල අත්සන. 1981 ඉඳලා 89 දක්වා ඔහු පාලනය කළ අවධිය මේ ආකාරයෙන් දක්වා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් මහතා. ඔහුගේ සිට මේ දක්වා ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා දක්වා සියලුම ජනාධිපතිවරුන්ගේ ආලේඛ්‍ය චිත්‍ර මේ පරිශ්‍රයේදී ඔබට දැක ගන්න පුළුවන්. විවිධ ජාතීන්ට සහ විවිධ ආගම්වලට අයත් වූ ඇමරිකානු ජනතාව එක්සත් කරනු ලැබුවේ නිදහසේ ප්‍රකාශනය මගින්. මේක එළිදැක් වුණේ 1776 ජුලි 4 වෙනිදා. ඇමරිකානු නව ජාතියක උපත සනිටුහන් වෙන්නේත් මේ ප්‍රකාශනය එළිදැක්වීමත් සමගයි. මේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ ආලේඛ්‍ය චිත්‍රය ඔහු 1861 ඉඳලා 1865 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ පාලනය කළා. සියලු මිනිස්යෝ එක හා සමානව ලෝකේ පහළ වූ විදිහ. ඔවුන්ගේ මැවුම්කරුවා විසින් ඔවුන්ට දායාද කොට දෙන ලද කිසි කලකට ඔවුන්ගෙන් වෙන් කළ නොහැකි නැතහොත් අන්සතු කළ නොහැකි අයිතිවාසිකම් සමහරකි. ජීවිතය නිදහස සහ සැපත සොයා යාම ඒ අතර වෙයි. මේවා ස්වයං ප්‍රත්‍යක්ෂ සත්‍යයක් ලෙස අපි අදහමු. ඇමරිකානු නිදහස් ප්‍රකාශනය ආරම්භ වෙන්නේ ඒ විදිහට. ඔබාමා ජනාධිපතිවරයා තමන්ගේ දියුණුම් දීමේ කතාවේදී මතු කළෙත් ඒ කාරණය. මේ අවසානයේ රට පාලනය කර බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා සහ ජෝර්ජ් W බුෂ් ජනාධිපතිවරයාගේ ඡායාරූපත් මේ පරිශ්‍රයේ දක්වන්න පුළුවන්. මේ ඉඩකඩ අනිවාර්යයෙන්ම වෙන්නේ ජනාධිපති ඔබාමාගේ ආලේඛ්‍ය චිත්‍රයකට. ඔහු වගේ අප්‍රිකානු සම්භවයක් තියෙන සුළු තැනකින් පැමිණි කෙනෙකුට ජනාධිපතිවරයා වෙන්න පුළුවන් වුණේ ඇත්තටම ඇමරිකානු සමාජයේ මේ වගේ සෑම කෙනෙකුටම සම අවස්ථාවන් තිබුණ නිසා. මේ තියෙන්නේ ඇමරිකානු නිදහස් ප්‍රකාශනයේ එක් පිටපතක්. මේ පිටපත් 201ක් පමණයි මුද්‍රණය කර තිබෙන්නේ. අද වෙනකොට මින් හොයාගන්න පුළුවන්ලා තිබෙන්නේ පිටපත් 31ක් පමණයි. මේ ළඟදී පැවැත්වුණු වෙන්දේසියකදී මේ පිටපත කලවි වුණා $4,04,000කට.
ඒත් එකම මේ තියෙන්නේ ඇමරිකාවේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් ජනාධිපතිවරයාගේ අත් අකුරින් ලියවුණු ලිපි කීපයක්. මේ රොනල්ඩ් රේගන් රඟපාපු චිත්‍රපටයක් බලන්න යන්නේ. රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා ජනාධිපති වන්නට පෙර හොලිවුඩේ සුපිරි තාරකාවක්. සාමාන්‍යයෙන් ඇමරිකානු ජනාධිපතිවරයෙක් නිල රථ පෙළක් භාවිත කරනවා. ඔහුටම සුවිශේෂී වූ නිල හෙලිකොප්ටරයක්, ඔහුටම සුවිශේෂී වූ නිල මෝටර රථයක්, ඒ විතරක් නෙමෙයි අති විශේෂ ගුවන් යානයක්. මේ ගුවන් යානය හඳුන්වන්නේ එයාර් ෆෝස් 1 යනුවෙන්. රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා භාවිත කළ ගුවන් යානය තමයි මේ දක්වා තිබෙන්නේ. එයාර් ෆෝස් 1 කියන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බලය පිළිබඳ ලොවට කියාපාන ප්‍රධානතම සලකුණක්. ගුවන් යානාවක් භාවිත කළ මුල්ම ඇමරිකානු ජනාධිපතිවරයා වෙන්නේ තියෝඩෝර් රූස්වෙල්ට්. ඒ 1910 ඔක්තෝබර් 11 වන දිනයි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය විශාල වෙනස් වීමකට දියුණු වීමකට ලක් කෙරෙන්නේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ සමයේදී. ඔහු ඒ සඳහා බෝයින් 747 වර්ගයේ ගුවන් යානා දෙකක් තම භාවිතය සඳහා අලුතෙන් එක් කරගන්නවා. මම දැන් යන්න හදන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය ඇතුළට. එහෙමත් නැත්නම් එයාර් ෆෝස් 1 එක ඇතුළට. එයාර් ෆෝස් 1 ගුවන් යානය නිර්මාණය කරලා තියෙන්නේ ඇමරිකාවට එල්ලවන ප්‍රහාරයකදී වුණත් ජනාධිපතිවරයාට ගුවනේ සිට රාජ්‍යතාන්ත්‍රික කටයුතු මෙහෙයවීමට හැකි වන ආකාරයෙන්. ඒ සඳහා අවශ්‍ය අධිතාක්ෂණික sannivedana පහසුකම් වලින් පිරි නිල කාමරයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, විශේෂ කාර්ය මණ්ඩලයක් වගේ සියලු පහසුකම් වලින් එයාර් ෆෝස් 1 සකස් කරලා තියෙනවා. ඒ වගේම උපරිම ආරක්ෂක විධිවිධාන එයාර් ෆෝස් 1 වෙනුවෙන් යොදවලා තිබෙනවා. ඒ නිසාම එයාර් ෆෝස් 1 යානය ඇතුළට යන්න අවස්ථාව ලැබුණත් රූපගත කරන්න ඡායාරූප ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ තමයි ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා භාවිත කරන නිල හෙලිකොප්ටරය. මේ අයිති වෙන්නේ ඇමරිකානු නාවික හමුදාවට. මේකට කියන්නේ මැරයින් 1 කියලා. මේ යන්න හදන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දවල මන්දිරේ තමන්ගේ නිල කාර්යාලය අනුව සැකසුණු ආකෘතියක් නරඹන්න. මේකට කියන්නේ ඕවල් ඔෆිස් කියලා. මොකද මේක ඕවල් ආකාර හැඩයකින් තමයි පිහිටලා තිබෙන්නේ. බලයට පත්වන හැම ජනාධිපතිවරයෙක්ම තමන්ට අවශ්‍ය ආකාරයට මේ නිල කාර්යාලය සකසා ගන්නවා. මේ තමයි රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා තමන්ගේ කාර්යාලය සකසාගෙන තිබූ ආකාරය. මෙතන තියෙනවා ලෝකයේ විවිධ රටවල නායකයින් රාජතාන්ත්‍රිකයින් රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාට ලබා දුන් විවිධාකාර සිහිවටනය. මම දැන් පෙන්වන්න හදන්නේ ඔබට මේ හැමතෙම වඩා සුවිශේෂී එකක්. ඒ තමයි ලංකාවේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාට ලබා දුන් සිහිවටනය. මේ තියන්නේ තේ පිළිගන්වන කට්ටලයක්. වොෂින්ටනේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ එහෙමත් නැත්නම් දවල මන්දිරයේදී ඔහුගේ නිල හෙලිකොප්ටරය ගොඩ බැස්වීම සඳහා හදා තිබෙන පරිසරයේ ආකෘතියක් තමයි ඔබ මේ දකින්නේ. මේ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සවුත් ලෝන් කියලා. ඔබට මෙයත් නරඹන්න පුළුවන් රොනල්ඩ් රේගන් කෞතුකාගාරයට ආවොත්.
රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා 1981 ඉඳලා 89 දක්වා ඇමරිකා එක්සත් ජනපදය පාලනය කරා. 1911 දී ඉපදුණු ඔහු 2004 ජූනි මාසයේ තමයි මිය යන්නේ. ඔහුගේ දේහය තැන්පත් කර තිබෙන්නේ මේ ස්ථානයේ. ලබන සතිය අපි යන්නේ ඇමරිකාවේ සුන්දර වෙරළ තීරයකට. ඒ වගේම ඇමරිකාවේ පරිපාලන අගනගරය වොෂින්ටන් DC වලට යන්නත් අපි සූදානම්.